වීඩියෝස් දකිද්දි නම් ඔයගොල්ලන්ට පේනවා ඇති මං කොහෙද යන්නේ කියලා. ඇත්තටම යන තැනට දැන් ඇවිල්ලා ඉන්නේ. මේකෙන් ඔයාලට පේනවා ඇති මං කොහෙටද අද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ගොඩ දවසක ඉඳන් මං යන්න ආසාවෙන් හිටව පැත්තක් තමයි මේ. ඉතින් මට ඇත්තටම හරි සතුටුයි දැන් මේ වීඩියෝස් දකිද්දි මං කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ ගමන යන්න මට පුළුවන් වුණ එක ගැන. ඉතින් අපි ආවේ ගාල්ලට. ඇත්තටම අපි උදේ කඩවතින් ආවේ 10ට විතර වගේ. ඊට පස්සේ අපි ගාල්ලට එද්දී 11:00 විතර වෙලා තියෙන්නේ නැති. ඉතින් ගාල්ලට බස් එකේ මම කියපු ෆස්ට් ටයිම් තමයි මේ. ඉතින් මේ මම කට්ටියගේ වීඩියෝස් එහෙම බලලා තියෙද්දි මෙන්න මේ view එක දකිද්දි මට මාර ආස හිතෙනවා අර බස් එකේ එහෙම ගිහින් බලන්න. ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි හවස ආවා ගෝල්ෆ් හෝට් එකට. ඇත්තටම හවස් තමයි ගෝල්ෆ් හෝට් එකේ හරිම ලස්සන. මෙහෙම මොකද මේ නංගලන්නේ? මේක මේ හලිසමටත් කරලා මේ. ආ බින්දුවයිනේ ඔක හොදපුවාම යනවා. මොකද කරන්න යන? ඉන්න කොහොම? ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙන ලස්සනම තැනක් තමයි මේ තියෙන ගෝල්ෆ් හෝට් එකේ. මෙන්න මේ වයිබ් එකටත් මම මාරම කැමතියි. ඇත්තට මේ වල පොඩි හොඳයක් වගේ පොඩි වැස්සක් ආවා. ඒ නිසා ලොකෝටම වීඩියෝස් ෆොටෝස් ගන්නවා. ඒක මාරම ලස්සන ප්ලේස් එකක්. පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේතු ඔබ හදවත මා හඳුනාගත්සේ මා හදවත ඔබ හැඳින ගනීතු සංසාරේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් දිනයන සටහන්වේ